Hi guys, මම අද රිවිව් එකක් කරන්න යන්නේ මේ ප්‍රොඩක්ට් එකක්. zoom in වලට, game in වලට comfortable විදියට sensor stand එකක් 360 sensor stand එකක් ප්‍රොඩක්ට් එක ඇවිල්ලා මම ඕඩර් කරා. ඉතින් ප්‍රොඩක්ට් එක ඇවිල්ලා ඊයේ ආවේ. ඉතින් අද ඇවිල්ලා මම ඔයගලන්ට ඒකේ unboxing එකයි details ගැනයි review එකයි කරන්න යන්නේ. මේක ඇවිල්ලා අමුතු experience ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම මේක බැලුවා පොඩ්ඩක් social media එකට දාන්න කියලා. එක්කෝ video calls වලට ඔයගලන්ට වැදගත් වෙනවා. මට නම් ගොඩක් වැදගත්. ඒකට review එකක් කරන්න යන්නේ. තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. අපි යමු වීඩියෝ එකට. මේක තමයි මම දීපු order එක. ඉතින් මම මේක තමයි මම review එකක් කරන්න යන්නේ. මේක තමයි product එක. 1.8 height එකක් තියෙන්නේ. AI tracking කියලා තියෙනවා. මේක තමයි product එක. මේ තියෙන stand එක. මේකේ lighting තියෙනවා. මේකේ කලර්ස් 3ක් තියෙනවා. normal එකේ එනවා warm white, yellow and white කියලා. ඉතින් මේක rechargeable. මේක එක light එකක්. මේක තමයි rechargeable C type. මේක තමයි switch එක. මම on කරන්න යන්නේ. පේනවද දන්නේ ඔයගලන්ට මේ එළියේ. දැක්කනේ? dim තියෙනවා, high තියෙනවා. color එක change කරන්න පුළුවන් මේකෙන්. මේකත් 360 rotate කරන්න පුළුවන්. පල්ලෙහාට මේ adjust කරන්න පුළුවන්. ඉතින් long press කරා නම් මේක off වෙනවා. මේ තියෙන catalog එක. මේක තමයි self stick එක තියෙන්නේ 360 rotatable sensor. මේකේ sensor එක තියෙන්නේ මෙතන තමයි. මේකේ remote එක තියෙනවා. මේකේ bluetooth එකෙන් connect කරන්න phone එකෙන්. ඉතින් photos ගන්න පුළුවන්, select කරන්න පුළුවන් video ද photos ද කියලා. ඉතින් මේකේ button එකක් තියෙනවා. මේක අද rechargeable. මේකත් rechargeable තියෙනවනේ. open කරන්න යන්නේ. stand එක open කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මේක අපිට adjust කරන්න පුළුවන් phone එක ගහන්න. මෙතන phone එක ගහන්න පුළුවන්. rotate කරන්න පුළුවන් phone එක තියන්න ඔයගලන්ට කොහොමද තියෙන්න ඕනේ කියලා. එක්ක කෙලින් අතට නැත්නම් හරස් විදියට තියන්න පුළුවන්. ඉතින් මේකේ ඇවිල්ලා තව එකක් තියෙනවා විශේෂයක්. දැන් GoPro එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒකට සෙට් කරන්න පුළුවන් මේක. සෙට් කරලා මේව selfie එම ගන්න පුළුවන්. මේ තියෙන sensor button එක off කරනවයි on කරනවයි මේක rechargeable කරගන්න පුළුවන් sensor එක. ඉතින් මේක කැමරා එකක් නෙමෙයි මේක sensor එක. button එකක් තියෙනවා මෙතන push කියලා. ඉතින් push කියලා එබුවා නම් push වෙනවා. අපිට මේව තියන්නත් පුළුවන් මේ සූඩකින්. stable self stick. මේක ඇවිල්ලා. ඉතින් උකන්ට පේනවා ඇති. මේක දිගාරිමු. මේක මෙච්චර height එකක් මේකේ තියෙනවා. ෆෝන් එක මේකේ ප්ලග් කරනවා නම් මෙහෙම ෆෝන් එක ප්ලග් කරන්න පුළුවන්. පේනවා ඇති ඔයගලන්ට ස්ටෑන්ඩ් එක. ඉතින් මේකේ height එක වැඩි නම් තව පොඩ්ඩක් අපිට අඩු කරන්න පුළුවන් height එක. මම දැන් ඔයගලන්ට ෆෝන් එක ගාලා පෙන්නන්නම්. මම මේ ටයිප් කරා. ඉතින් ටයිප් කරන පස්සේ ෆෝන් එක අපිට රොටේට් කරන්න පුළුවන් මේ වගේ. රයිට්. මේම තමයි selfie stick sensor. ඉතින් මම දැන් ඔයගලන්ට පෙන්නනවා දැන් sensor එක on කරලා මේක long press කරාම මෙයා දැන් stable වුණා. දැන් මම හැරෙන පැත්තේ මෙයා ඇවිල්ලා මාව sensor කරනවා. දැන් ඔයගලන්ට පේනවා මේක මාර ඉන්ටරෙස්ටිං එකක්. ඔයගලන්ට එක්ක මේ වගේ දේවල් අන්බොක්ස් කරන්නයි, ගේම් එක ස්ට්‍රීම් කරන්නයි. ඉතින් ගොඩක් දේවල් මට මේකෙන් ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් මෙතන තියෙනවා ලොක් එකක්. දැන් මේක ලොක් කරාම කියන්නේ රොටේෂන් එක මම ඔෆ් කරා මාව විතරක් පේන විදියට. ඉතින් දැන් කවුරු හරි ආවොත් එක්කෝ මම පොඩ්ඩක් අර පැත්තට ගිහිල්ලා මොකක් හරි තව ප්‍රොඩක්ට් එකක් ගන්න ගියොත් මාව සෙන්සර් කරන්නේ. ඒක මම ලොක් කරලා තින්නේ. මට ලේසි වෙනවා මොකක් හරි රිවිව් එකක් කරනවා නම් මොකක් හරි දෙයක් ප්‍රොඩක්ට් එකක් ගන්න යනවා නම් එයාගේ පොසිෂන් එක එයා එතනමයි. මේක ලොක් කරාට පස්සේ. ඉතින් මෙයා දැන් ලොක් වෙලා ඉන්නේ. මම දැන් ලොක් එක රිලීස් කරන්න යන්නේ. දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්න. තව බෙනිෆිට් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මාත් එක රොටේෂන් වෙනවා. අනිත් එක බලන්න මොකද්ද වෙන්නේ කියලා. right. දැන් මෙයා මාත් එක රොටේෂන් වෙනවා. මේ බලන්න. ඩබල් ක්ලික් කරාම
මෙයා 360 rotate වෙනවා automatically. දැක්කනේ? මේකෙත් හොඳ benefit එකක් තියෙනවා. මේකේ 360 rotate වෙනවා automatically ඒ double click එකෙන්. එක්ක sensor එක අපිට ඕනේ right. අපි 360 න් rotation මොකක් හරි කරනකොට මෙයා automatically 360 න් rotate කරනවා. දැක්කනේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේක තමයි ඉතින් අලුත්ම කතාව මගේ. මම තව එකක් පෙන්නන්නම් ඔයගලන්ට lighting system එක. දැක්කනේ? ඉතින් මේ light එකෙන් අපිට ඉතින් වැඩිම විශේෂයෙන්ම ladiesලාට. ඉතින් ladiesලාට එක්කෝ මේකප් එකක් කරන්න මොකක් හරි වැඩක් කරන්න යනවා නම් අපිට එලියක් නැත්තම් ලයිට් එකක් මේකේ තියෙනවා. ඒ කියන්නේ අවුට්ඩෝර් වලට ගොඩක්ම විශේෂයෙන්ම අවුට්ඩෝර් වලට මේක හොඳටම මේක ලේසි වුණා ලයිටින් සිස්ටම් එකත් එක්ක. මාව වීඩියෝ කරගෙන මේ සෙන්සර් එකකින් ඇවිල්ලා වැටි කරගන්න. ඉතින් මටත් ඒක ලේසි වුණා. ඉතින් ලේසිම බෙනෆිට් තියෙන මාරම කම්ෆර්ටබල් කැමරා ස්ටෑන්ඩ් එක with the light. මං හිතනවා ඕගොල්ලන් එන්ජොයි කරා කියලා මේ ප්‍රොඩක්ට් එක. තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. like කරන ගමන් comment එකක් දෙන්න. මේක අලුත්ම අලුත් future product එකක්. ඉතින් අලුත්ම අලුත් future product එකක්. ඉතින් මාර comfortable, මාරම easy. outdoor වලටයි indoor වලටයි easyම කියාපු දේ. ඉතින් ගොඩක්ම මම දන්න හැටියට දැන් ස්ට්‍රීමින් කරනවා නම් ලයිට්ස් ඕනේ, ස්ටෑන්ඩ් එකක් ඕනේ. ඉතින් මේක ඇවිල්ලා all in one. ඉතින් ලේසිම ක්‍රමේ මේ ස්ටෑන්ඩ් එක, මේ ස්ටෑන්ඩ් එකේ මම ගොඩක්ම ඔයගලන්ට view එකක් ගේන්න බැලුවේ අද ගෙනාවා. ඉතින් මාට මාර amazing. ඉතින් ඔයගලමුත් අත්දැකීමක් දැක්කා කියලා මම හිතනවා මේ වීඩියෝ එකෙන්. මම දන්න වීඩියෝ එකෙන් තවත් වීඩියෝස් එනවා. මෙතනින් අපි යනවා මේ සෙල්ලම් ද ෂෝන්. like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් තව එක්කෙනෙක්ටත් මේ දැනුම දෙන්නත් share කරන්න. සපෝට් එකක් දෙන්න. දීලාම යන්න. ඉතින් අපි ගියා.